ඔයාලා දන්නවද WWE රින් එක ඇතුලේ බල පරාක්‍රමයෙන් හිටපු මේ ජයන්ට් රෙස්ලර්ස්ලාට අද ඇවිද ගන්නවත් බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා කියලා. ඇත්තටම මේ සුපිරි තරුවලට මොකද වුනේ? අපි මුලින්ම බලමු The Great Khali. අඩි 7යි අඟල් එකක් උස මේ ජයන්ට් රෙස්ලර්ගේ සිරුරේ අසාමාන්‍ය වර්ධනය නිසාම අද යාගේ කොන්දයි හන්දිපත්වලයි සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. දැන් එයාට තනියම ඇවිද ගන්නත් අමාරුයි. ඕනෑම උත්සවයකදී කවුරු හරි එයාගේ අතින් අල්ලගෙන ඉන්නවා ඔයාලා දකින්න ඇති. ඒක VIP සැලකිල්ලක් නෙවෙයි. එයාට ඇවිද ගන්න තියෙන අමාරුව නිසායි එහෙම කරන්නේ. ඊළඟට ලෝකේ ශක්තිමත්ම මිනිසා මාක් හෙන්රි. අවුරුදු ගණනාවක් තමන්ගේ සිරුරේ සීමාවන් ඉක්මවා ගිහින් කරපු මේ සෙල්ලම් නිසා අද එයා ඉන්නේ දැඩි වේදනාවකින්. දැන් එයා ඇවිදින්නෙත් හරිම හෙමින්. පාය පැටලෙන විදිහට. වැටෙන්නේ නැතුව ඇවිද ගන්න එයාට විශේෂ ඉරියව්වක් පවා පවත්වාගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා. අන්තිමටම බිග් ෂෝ විශ්‍රාම ගත්තට පස්සේ එයාගේ දණහිස් කොන්ද සහ වලුකර මේ හැමදේම සත්කම් වලින් තමයි දුවන්නේ. මේ වගේ ජයන්ට් රෙස්ලර් කෙනෙක්ගේ අධික ශරීර බර සාමාන්‍ය කෙනෙකුට වඩා දස ගුණයක පීඩනයක් එයාගේ හන්දිපත්වට ලබා දෙනවා. ඉතින් අද මේ හැමෝම තමන් ලබාගත් ජනප්‍රියත්වය වෙනුවෙන් ලොකු ශාරීරික වන්දියක් ගෙවමින් ඉන්නවා.